දෙවන අදියර දිවයින පුරා යලි අරඹමි. NVQ සහතිකලාභී වෘත්තීය පින්තරු ශිල්පියෙක් වීම සඳහා එක්වන්න. මූලික ලියාපදිංචිය සඳහා 0777 6040ට කතා කරන්න. ජත් පින්තරු අභිමාන දේශීය දෙව් පින්තරුකරණයේ උන්නතිය උදෙසා. ඒක තමා විස්තරේ දාන්න ඕන පත්තරේ කොල්ලෝ කෙල්ලෝ කොට යන මන්තරේ අහමුද කතන්දරේ අවශ්‍ය වියදමටම ඕන අතට සල්ලි මෙන්න NLB ජය හැමදාම ලක්ෂ 5 තෑගි 50000 තෑගි එක් අංකයටත් ඉංග්‍රීසි අක්ෂරයටත් තෑගි ජාතික ලොතරැයි මණ්ඩලය වසරේ දැවැන්තම විවාහ මංගල ප්‍රදර්ශනය කොළඹ වෙඩින් ෂෝ සැප්තැම්බර් 13 හා 14 BMICH පරිසරයේදී එයත් එක්ක ඔයත් එන්න මෙන්න තියෙනවා chance එකක් ඔයාට set වෙන choice එකක් fry වෙන cut වෙන rhythm එකක් youth එකට සුපිරි මෙන්න එකක් cooking කියන්නේ art එකක් ඔයාට තියෙනවා taste එකක් try කරමුද මේකත් මරු පාත් එකක් ඔයාගේ dream එකත් සුපර් වේද ක්ෂේත්‍රයේ future එකක්ද ඒ dream එකට යන පාත් එකට එකතු වෙන්න Pyramid Wilma Chef Hunt The Future of Flavors දැන්ම කෝල් එකක් දෙන්න 0770 දැනුම දිනුම වන ලෝකයට පාතබන්නද ආන මඩුව මාමනාගම තක්ෂිලා ප්‍රාථමික විදුහලේ දරුවන්ට ගම්මැද්දේ අවස්ථාවක්. පුස්තකාලයක් සහ පානීය ජල පහසුකම් සිසු අයිතියට. ගම්මැද්ද රට නගන ජනපෞර තමයි මේ වෙනකම් බිහිවෙච්ච දක්ෂම රාජ පරීක්ෂකයා. දැන් ඉතින් ඔයාලට කියන්න පුළුවන්ද රතු දියමන්ති හොරන් කරේ කවුද කියලා? ඒක දැනගන්න එක මට ඉතාමත් වැදගත් දෙයක්. ඔයාලට තේරෙනවා ඇතිනේ. ඔයා මොන හරි දන්නවා ඇතිනේ. මගේ පරීක්ෂණ කටයුතු වලට ඒක ඉතාමත් වැදගත්. ඔව් මම දන්නේ ඔයාගේ කයිවාඩුවගේ රහස් පරීක්ෂණ කයිවාඩුව අපි හොඳට අහලා තියෙනවා. එකම එක්කෙනෙක් විතරයි ඒ ෂේප්පේ රහසක් දන්නේ. එයාට ඒ අංකය හොඳට මතකයි. මට දැනගන්න ඕනේ කවුද මේ දියමන්ති හොරන් කළේ? කොහොමද ඒක හොරන් කළේ? අයියෝ අනි ඒ මොකද උනේ හපුයි අයියෝ මට දැනගන්න ඕනේ කවුද ඒක හොරකම් කළේ කියලා අයියෝ හරි එහෙනම් ඒක එහෙම කරමු අයියෝ දෙයනේ ටීවී එකේ කියලා නේද ළමයි කවදින්නේ බලමු ගිහිල්ලා අයියෝ ටීවී එක කොහොමද මට ජීවත් වෙලා වැඩක් නෑ මම ටීවී හදන කෙනාට කතා කරන්න එයා එනකොට මට අර දියමන්ති හොරකම් කරපු කෙනාව බලාගන්න බැරි වෙයි ටීවී එක නැතුව ඔයගොල්ලන්ට දවස් කීපයක් ඉන්න වෙයි. ටීවී නැතුව දවස් කීපයක් කොහොමද එහෙම ඉන්නේ කියන්නේ? මට කොහොමද ටීවී නැතුව ඉන්න පුළුවන් දවස් කීපයක්? මං දන්නවා අර ටීවී එක නැතුව ඉන්න අමාරුයි කියලා ගාෆිල්. හුස්ම ගන්න නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? ඒ වගේ තමයි මට ටීවී එක නෑ කියන්නේ. හරි අපි ඒකටත් දෙයක් කරමුකෝ. එහෙනම් ප්ලාස්මා ටීවී එකක් ගේමු. හරි හම්බ වුණා. මේක මගේ ආච්චිගේ ටීවී එක තාම වැඩ කරනවා ඇති. ආච්චිත් වැඩබල කරගෙන ඉන්නේ ටීවී එකත් වැඩ ඇති. මම පොඩි කාලේ බැලුවේම මේ ටීවී එක තමයි. ඒ දවස්වල මම හිතුවේ මේ ටීවී එකේ ඉන්න කට්ටියට අපිව පේනවා කියලා. ඇත්තමයි. ටීවී එකේ ඉන්න කට්ටියට අපිව පේනවා කියලා ඔයා ඒ කාලේ තිත්තිලා තියෙන හරිම මෝඩ විදියට ජෝන් මොනවා කොටන්නේ දෙවන්න. මේ ඕගොල්ලෝ නම් එහෙම හිතන්නේ පාරිට බබාලා. ඒ වගේ මට මතකයි දොස්තර ගුඩි ගුඩ් කියලා කෙනෙක් හිටියා. එයා කරපු වැඩසටහන තමයි මං ආසම වැඩසටහන. හරිම ෂෝක්. ඔයාලට channel මාරු කරන්න මේ බොත්තම කරකවන්න. මේ පරණ ටීවී වල දුරස්ත පාලක නැහැ. මොකක්? ඒ කියන්නේ channel මාරු කරන්න ඕන වුණාම ගිහිල්ලා එතනින් මාරු කරන්න ඕනේ මොකක්ද අනේ කරදරේ පුදුම ටීවී එකක්. ටීවී තියෙන මිනිස්සුන්ට ඉඳගෙන බලන්න මිසක් ඔය කරකෝ ඉන්න නෙමෙයිනේ. කවුද ඔක හැදුවේ? ඔයා කැමති channel එකක් බලන්න ගාෆිල්. මං ලීස් එක කෑමකට යනවා. මං ගිහිල්ලා එන්නම් එහෙනම්. එයාන ලීස් එක කෑම වලට අපි ඉතින් මේවා කරකෝ බලන්න ඕනේ. වදකාර වැඩ. හොදි. හරි ගියා. ඔව් ඔබට නරඹන්න පුළුවන් ඔබගේ ප්‍රියතම වැඩසටහන. පිළිගන්න දොස්තර ගුඩිගුඩ්. දොස්තර ගුඩිගුඩ්ස්ද මොකද්ද නේද මේක මේ ජෝන් පොඩි කාලේ පෙන්නුවා කිව්වේ. තාම යනවද ඒක? හලෝ ළමයිනේ. කොහොමද?
ඔයගොල්ලෝ හැමෝම හොඳ වැඩ කරන පුංචි ළමයි නේද? කොහොමද පාට? මේ ඔක්කොම කළු සුදුනේ තියෙන්නේ. මොනවද මේ වෙලා තියෙන්නේ? මේක වෙන channel අහුවෙන්නේ නෑනේ. හැමෝම දන්න විදිහට නම් මේ ලෝකේ තියෙන හොඳම දේ තමයි හොඳ වැඩ කරන මිනිසෙක් වෙන එක. ඒ වගේම හොඳ සිතුවිලි පහළ කරගන්න එක. කොහොමද කාපි? මෙයා ඉතින් එනවා කියන්නේ අනිවාර්යෙන් මොකක් හරි ගිනි ගෙඩියක් වෙනවම තමයි. ඒකනේ මේ කාපි මම ෆිල්ම් එකක් අධ්‍යක්ෂණය කරනවා. ඒකේ කැමරාකරණය කරන්න ඕනේ ඔයා. ඒ ෆිල්ම් එකේ නම තමයි පැය 24 පුරාම ලෝකේ ඉන්න ලස්සනම පූස්පැටියා බැලීම. වැඩි දෙයක් කරන්නේ නැහැ. ඔයාට මේ කැමරාව අරගෙන මාව රූගත කරන එක විතරයි කරන්න තියෙන්නේ. යන් මොමේ හොඳ ඇක්ෂන් තියෙන ෆිල්ම් එකක් කරමුද අපි ඔයාව දාලා නියම ඇක්ෂන් වලට. ඔව් ඒකත් ඇත්තනේ. මගේ ඇක්ෂන් දැම්මොත් නම් ෆිල්ම් එක අනිවාර්යයෙන්ම ජනප්‍රියයි. නියමෝ වැඩ කැලක් ඔයා දැම්මේ. හරි ෂෝක්. හරිම ෂෝක්. ඔන්න ඔය අර පරණ වැඩසටහනම බලනවා. අර ડોක්ටර් ගුඩිගුඩුස්ට කවුද මන්ද? එයා දන්නවට දියමන්තිය හොරකම් කරේ කවුද කියලා. ඔයා තමන් ගැන ගොඩක් ලැජ්ජ වෙන්න ඕනේ. යාළුවෙකුට ඔය විදිහට කවදාවත් සලකන්නේ නැහැ. මොකක්? මම? ඔව්. ඔයා තමයි ගාල්ෆ්‍රෙන්ඩ්. එහෙම නේද ළමයි? ඔව් ඒකත්. මොනවා? මොකද්ද මේකේ මේ සිද්ධ වෙන්නේ? මෙන්න මං ගැන මෙයා කතා කරනවා. ඔව් මම මේ කියන්නේ ඔයා ගැනම තමයි. ඔයා දැන් ඒ පුසට කරපනේ හරිම නරක දෙයක්. නරකයි කියන්නේ ගොඩක්ම නරකයි. මොකද්ද කියන්නේ? මම නරකයි කියලා කියන එතකොට නෝම හොඳයි. මේ ඔයා දන්නේ නේ නෝම ගැන. ඒකනේ මම කියන්නේ. මේ පොඩ්ඩක් ඉන්න බලන්න මම මොකද ටීවී එකත් එක්ක කතා කරන්නේ. මටත් පිස්සුද මේව කතා කරන්නේ. මේක හෙන බොරුවක්. විකාර වැඩනේ මේ. මට ඔයාව පේනවා. ඒ වගේ මට ඔයාව ඇහෙනවා. ඒ වගේම මට මෙහෙම කරන්න. T20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය සැප්තැම්බර් 13 වනදා රාත්‍රී 7ට TV1 ඔස්සේ සජීවීව www.sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේද නැරඹිය හැක. කවුදඩෝ? කින්ඩෝ රෙදිසෝදන්න කින්. දුරහිතන හෙට දකින එල්ටෝරෝ. බෙරත්තරන් තිබ්බ වගේම බේරගන්නත් හරිම පහසුයි. HMB උක සේවාව. ස්පීඩ් එකයි ආරක්ෂාවයි නම් මේ ATM කාඩ් පතක් පමණක් නෙමෙයි. මේ ඔබේ වීසා ඩෙබිට් කාඩ් පතයි. රුහුණු පුරවරේ සිරිලකට එළිය දෙන ස්වර්ගයේ ජයසිරි කිරුළ තරණ මාතර ජයලත් අප ස්වාමිතුවගේ ජාතික සිද්ධස්ථානයේ 118 වෙනි වාර්ෂික මංගල්‍ය සැප්තැම්බර් 14 වෙනිදා උදෑසන 8 සිට සිරස TV තුලින්. පැතිබර දායකත්වය ඇතුළතින්ම හොඳ අය එකට එක් වෙන්නේ ඇතුළතින්මයි එස්ලෝන්. ඇතුළතින්ම හොඳ වෙමු. සමගින් හෙලා කුමලින්ද සමගින් ලෝලා ජීවිතේ ආතල්ම වැඩේ මොකක්ද? හැම පැත්තෙම ආතල් එක හම්බ වෙනවා. ආතල්ද? ආ මුරුදු කුමාරේ කැවිලින් ඇවිත් එක්ක. තෝ අඩු කඩා ගන්න නැතුව නෑ. තෝ බයින්න කියනවා. සිරස catch point. සතියග රාත්‍රී 7:30ට. මට මොකද මේ වුනේ? මං නිකන් අලු පාට වෙලා. අයියෝ මොකද මේ? අනේ මට මේ මොකද වුනේ? දැක්කනේද? ඔයාගේ පාට වෙනස් වෙලා ගාවිල් බලන්න. මම මේ ලෝකෙ දකින්නේ කළු සුදු වලින්. එක්ක හොඳ ඒව නැත්තම් නරක. ඒ දැන් ඔයාගේ යාළුවාට කරපු දේ නම් බොහොම නරක දෙයක්. තේරුණාද? මේක මිස්අන්ඩර්ස්ටෑන්ඩ් එකක්. මම හරිම හොඳ පූසෙක් හරිද? හරි. එහෙනම් ඒක දැන් ඔප්කොල්ලා පෙන්නන්න. ඔයා ගිහිල්ලා ඉවරලා හොඳ දේවල්ම කරන්න. එතකොට ඔයාගේ නැතිච්ච පාට ආපහු යට ලැබෙයි. එහෙම නේද ළමයිනි? ඔව් ඒකත්. අනේ හොඳ දේවල් කරන්නේ කොයිද? මම කොහොමද හොඳ දේවල් කරන්නේ? මම නරක දේවල් කරන්නේ නැහැ. හොඳ දේවල් කරන්නේ මම වයසක නෝනා කෙනෙක්ට පාර පයින්න උදව් කරනවා. එතකොට ඒක හොඳ දෙයක් නේ.
මොකද්ද මේ කරන්න හදන්නේ? මම ඔයාට පාර පයින්ට උදව් කරනවා ඇන්ටි. හරි. මගේ ඇඟේ ගානකට පාට ඇවිල්ලා. හොඳ වැඩ ටිකක් තව කරොත් එක්කම හරියයි. අර අයිස්ක්‍රීම් කකා ඉන්න මනුස්සයාගේ ඇඟට පියානෝ එක වැටෙන්නයි යන්නේ. අයිස්ක්‍රීම් කකා ඉන්න මනුස්සයාගේ ඔලුවට පියානෝ එකක් වැටෙන්න යන්නේ මම බේර ගන්න ඕනේ. ඒකෙන් මගේ මුළු ඇඟම පාට වෙයිනේ. ගෙදරින් කරන්න යන්න එපා. කොහෙවත් කරන්න එපා. හරි ඇගේ භාගයක් පාට ඇවිල්ලා හරි නියමයි. තව හොඳ වැඩ එකක් කළොත් මං හරියටම පාට එයි නේද? මේ ටවුන් වල හොඳ වැඩක් කරනවා කියන එක ලේසි නෑ. ඉතින් එහෙම කරන කවුරුවත් දෙන්නේ නෑනේ. කාට හරි කරදරයක්ද කොහෙද? අනේ මට කරදර කරන්න එපා. මම ලස්සන උරතල් කුස් පැටි. පේන හැටියට නෝම කරදරයක වැටිලා. උදව්වක් නම් ඉතින් කාට කරත් උදව්වනේ මොනව කරන්නේද? ඔන්න ඔය නොර්මල්ටත් කරනවා. අනේ යන්නකෝ මට කරදර කරන්න එපා. බලන්න මං කොච්චර හුරතල්ද කියලා. පොඩ්ඩක් කොහොම ඉන්න මම මගේ නියෝජිතයට කතා කරන්න. එතකොට ඔයගොල්ලන්ට ලස්සන ෆිල්ම් එකක් රඟපාන්න අවස්ථාවක් දෙන්න පුළුවන්. ඒයි මොකද බලු නැල? චන්දුෙන් ඕන නම් බල්ලෙක් හොයාගන්න නිකන් පූසොත් එක්ක හැප්පෙන්න දෙන්න එපා. තේරුණයි? ඔව් යානම් චන්දියෙක්. ඈ? අයියේ මාව බේර ගන්න කවුරුත් නැද්දෝ මට උදව් කරන්න මේ ලෝකෙ කිසිම කෙනෙක් නැහැ. ඒ මම එකක් නෑ උදව් කරනවා මට කරන්න කවුරුත් නැහැ අයියා. අයියා මේ දුවන. අයියෝ. ඇත්තට මේක නම් මහ මෝඩ වැඩක් කාපිල්. පුල් බොඩි චෙකප් එකක් කරගන්න නෙවෙයි. ඒක නෙමෙයි. ඔයාගේ ඔළුවත් අලු පාට වෙලා. එහෙමද උදව් කරන්නේ ඈ? ඒ මම පාට වුණා ලල්ලලලලා. මම පාට වුණා ලල්ලලලලා. හරි මම පාට වුණෝ ඈ? මේක පාට වෙල් දිනු කොහමද? ඈ? දොස්තර ගුඩු කොයා? අනේ. ටීවී හදන එක්කෙනා මේක ඉක්මනට හදලා ගෙනවපු නිසා හොඳයි. ડોક્ટર ગુડીગુડુશ ગુડીગુડુશ કોયા કો ඔයා ඔය හොයන්නේ අපේ පරණ ටීවී එකද? මං ඒක අයින් කරා. ඉන්න අනේ ડોક્ટર ગુડીગુડુશ ડોક્ટર ગુડીગુડુશ બાય ડોક્ટર ગુડીગુડુશ. ගාෆිල් ඔයාට මතකයි නේද ડોක්ටර් ගුඩිගුඩ්ව? ඔව් මං කොහමද යාම චක කරන්නේ? කාලෙකින් දැක්කේ නෑ. එයාට මොනව වුණත් දන්නේ ඊට පස්සේ. රහසිතියමක් හොයන්න යන්නේ. මං ඉතින් ඉන්ටර්නෙට් එකේ යාගෙන පොඩ්ඩක් හොයලා බැලුවා. ඉන්ටර්නෙට් එකේ ඉතින් ඔය හැම දෙයක්ම තියෙනවනේ. අනික යා කියපු කිසිම දෙයක් වැරදිලා නෑනේ මෙච්චර කාලෙකට. මාව බ්ලැක් ඇන්ඩ් වයිට් කරපු එකේම කාටවත් කියන්න එපා. වෙන විදිහට යා අවුරුදු 27කට කලින් විශ්‍රාම ගිහිල්ලා තිනවා. හැබැයි ඊට පස්සේ කවුරුත් යාගෙන අහලා නෑ. දොස්තර මහත්තයෝ ඔයා හොඳින් නේද මහත්තයෝ? එන්න ගාෆිල්. අපි මොන හරි කාලා මීමු. හොඳයි. කාලෙකින් හොඳ දෙයක් ඇහුවේ. දොස්තර මහත්තයෝ මං එන ගිහින් එන්නම් ඈ. හරිද? හොඳින් ඉන්න. ඔයත් හොඳින් ඉන්න ගාෆිල්. අද නම් ගොඩාක් හොඳයි. T20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ එක්සත් අරාබි එමිරාජ්‍ය අතර තරගය අද රාත්‍රී 7ට TV1 ඔස්සේ සජීවීව www.sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේද නැරඹිය හැක. Let's go!
මේ තෑගි ඔක්කොම දිනන්න වොන්ඩ පැක් එකේ තියෙන QR කෝඩ් එක ස්කෑන් කර තෑගි සඳහන් ස්ටික් එකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න. තිරේ දිස්වන අංකයට WhatsApp හෝ SMS කරන්නත් පුළුවන්. මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි. ස්පීඩ් එකයි ආරක්ෂාවයි නම් මේ ATM කාඩ් පතක් පමණක් නෙමෙයි. මේ ඔබේ වීසා ඩෙබිට් කාඩ් පතයි. Welcome to the ultimate dancing reality. මේක එක ළඟ ඩෙස්ටිනි එක. You are so talented. මට දැනුන විදිහත් එක්ක ලකුණු දෙන්නේ. ඇස්විලන් ගහන්න වෙලාවක් තිබුණ නැහැ. මොගිල මේක කරන්න පස්සේ. Everything was perfect. Sirasa Dancing Star. K-pop Sunday at 8:30 p.m. Entertainment partner TikTok. අයියෝ හරිම කම්මැලි දවසක් අද නම්. ඔයාට නැගිටින්න පුළුවන් දෝඩි? මටත් එහෙමම තමයි. ඒ කියන්නේ අපි කවදාවත් මෙතනින් නැගිටින්න හොඳේ නෑ. මම මේ ලෑස්ති වෙන්නේ ට්‍රිප් එකක් යන්න. දවස් 3ක් විතර මුහුදු වෙරළට ගිහිල්ලා ඉන්න ඕන. මුහුදු වෙරළේ? මම ගන්නම් බාබකියු මැෂින් එක. ඔයා ගන්න ලසඤ්ඤා ඇඳුම් ටිකයි. හරිනේ? අපිට බාබකියු ලසඤ්ඤා හදන්න පුළුවන්. නැහැ. ඔය දෙන්න මේ ගමන යන්නේ නැහැ. ලීසුයිමයි විතරයි යන්නේ. මං ලීස්ට පොරොන්දු වුණා අපි දෙන්න විතරක් මේ ගමන යනවා කියලා. අපි දෙන්න ගිහිල්ලා එනකන් ඔය දෙන්නට අයිරින් නැන්දත් එක්ක ඉන්න වෙනවා. අයිරින් නැන්දත් එක්ක? එහෙම කරන්න එපා. එහෙම කරන්න එපා. මාව හිරේ දාන්න. එහෙම නැත්නම් කාන්තාරයකට ගිහින්. ඒක නම් කරන්න එපා. අනේ එහෙම නම් කරන්න එපා. අයියෝ හරි. අපි ගිහිල්ලා එනකන් ඔය දෙන්නට අයිරින් නැන්දත් එක්ක ඉන්න වෙනවා. හැබැයි වැස්සොත් අපිට යන්න වෙන්නෙත් නෑ. එන්ඩෝඩි අපි ගිහින් බලමු අද වහිනවද කියලා එන්න. අනේ එන්න. අද වහින්න අනේ වහින්න. අනේ අද වහින්නකෝ අනේ. හොදට වහින්න ගොඩ වහින්න. අයියෝ හෙන ගගා. සුබ දවසක් මිත්‍රවරුනි. අපි දැන් ඔබට මේ මාසය තුල කාලගුණ වාර්තාව ඉදිරිපත් කරනවා. ඉදිරි දිනවල ඉර පායලා සම්පූර්ණ මාස පැහැදිලිව තියෙනවා. වැහි වලාකුලක් පේන තෙක් මානකවත් නෑ. ඇත්තමයි. ඒකත් හදියන්නේ වගේ. හරි එහෙනම් මම දැන් යනවා වෙරළ තීරය පැත්තට සර්ෆ් කරන්න. ටටා. වැඩක් නෑ. හෙට දවස කියන්නේ අපේ ජීවිතේ නරකම දවස. ඇන්ටි අයිරින්. ඩඩඩන් ටන් 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 ඩඩඩඩා. Hai, ayo, ayo, apa yang ni macam manci, ayo, ani, oh jadi manci, apa ini, oh jadi manci. ඉක්මනට මගේ කැම ලෑස්ති කරනවා. ගරාජ් එකේ තීත ගන්නත් ඕනේ. නියපොතට කපා ගන්නත් තියෙනවා. දැන් අපි කොහොමද මුහුදු වෙරළට යන්නේ? අපි බේරුණා ඕඩි. අපි බේරුණා. මම මේ අලුත් ක්‍රමයක් හොයනවා ඇග්නස්. උදේ පාන්දරින්ම ජෝන්ගේ ගෙදරට ගියොත් නම් ගොඩක් හොඳයි. මොකද ඒ වෙනකොට අර පූසා නැගිටලා නැහැ. ඒ නිසා මට කරදරයක් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඒ ගෙදරට මොකද අමුතුම දෙයක් වෙනවනේ. ඔයා මොනවද කිව්වේ? අමුතුම දෙයක් කියලා? ඇයි කතා කරන්නේ නැත්තේ? කතා කරන්න. මට මේක තේරුම් ගන්න බෑ ලිස්. අද උදේ ඉඳලා අපි ඉන්න හරියට හොඳටම වහිනවා. මට හිතෙන්නේ තව ටිකකින් හැමතැනටම පැතිරෙයි ඒක. කාලගුණේට නම් කිව්වේ ඊළඟ සති කීපේ හොඳට පායනවයි කියලා. පොඩ්ඩක්වත් වහින්නේ නැහැ කිව්වා. ඇත්තටම අපි ඔයගලන්ට කිව්වා තමයි මේ මාසේ වහින්නේ නැහැයි කියලා. ඒත් කරන්න දෙයක් නැහැ. සති 6ක් යනකම් සම්පූර්ණ කාලගුණය වෙනස් වෙලායි තියෙන්නේ. ඇත්තටම කනගාටුයි. ඕගොල්ලෝ යන්න හිටපු විනෝද ගමන් යන්න බැරි වෙච්ච එක ගැන. පේන විදියට නම් ටිකක් පෑවුවා වගේ. ඒත් අපිට මුහුදු වෙරළට නම් යන්න වෙන එකක් නැහැ.
කොහොමද මෙහෙම කාලගුණය වෙනස් වෙන්නේ? දැන් බලමු මොකද කරන්නේ කියලා. මල් වතු වල හයි කරන පොඩි ප්‍රතිමාවක්. බලන්නකෝ ඒකේ කැට. ඕන්ගේ වැඩ. මොකද කමට සල්ලි නාස්ති කරනවනේ ජෝන් හරියට. මේක බලන් ඉඳලා වැඩක් නෑ අපි ඇතුළට යන්. එන්ඩානි. ජෝන්ගේ ප්‍රතිමාවට හතින් එකක් ගියා නේද? ඔයා ප්‍රතිමාවක් නෙමෙයි ඔයා කවුද? අයියෝ දෙයනේ. මම ඉන්ටර්නෙට් කිව්වේ අඟුරු මිටිස්. ඔහින්ද? ඒ අඟුරු මිටිස්. ඔහින්ද කිව්වේ. හරි දැන් හරි. ඔයන් දෙද්ද? ඔහින්ද. T20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ හොංකොං චයිනා අතර තරගය. හෙට රාත්‍රී 7ට TV1 ඔස්සේ සජීවීව www.sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේද නැරඹිය හැක. ස්පීඩ් එකයි ආරක්ෂාවයි නම් මේ ATM කාඩ් පතක් පමණක් නෙමෙයි. මේ ඔබේ Visa debit card පතක්. Center Fresh Reload Wave. Scan the QR code and get set for the game. හෙට උන් කෙල්ලෝ හොයාගනි. ඊට පස්සේ අද කරන්න බැරි වෙද්දී හෙට කරොත් මස් පිහියේ තියුණු මුවහතින් පන්නරය ලැබූ සෙනෙහස පිරිපියකි සැමියකි ඇන්තනි ඩිසෝසා මගේ දරු පැටියව ආරක්ෂා කරලා දෙන්න. Lovers Leap 12 වනදා සිට සතියේ දිනවල රාත්‍රී 7:30ට. අනේ මට සමා වෙන්න මම මේ කාලගුණ ඇති කියලා හිතලා එහෙම නෙවෙයි. මට අමතක වෙලා උමගේ දොර වහන්නේ නැතුව ඇවිල්ලා ඒකයි. මොන උමකද කියන්නේ? එතකොට ඔයාට මේ වැස්ස ගෙනාවේ? ඔයා කවුද කියලා කියන්නේ ඉස්සෙල්ලා? මගේ නම තමයි එඩි. අඟුටු මිටි එඩි. අයර්ලන්ත දූපතේ තමයි මම මේ වෙනකන් ජීවත් වුනේ. ඔයා දන්නවද ඒ දූපත ඕඩි? මම නම් දන්නේ එහෙම දූපතක් අහලත් නෑ. කොහෙද යන්නේ ඔය දූපත තියෙන්නේ? බ්‍රිතාන්‍යයට ළඟින් තමයි අයර්ලන්තේ තියෙන්නේ. මේ බලන්න. ඒක තියෙන්නේ ගොඩක් ඈත. බලන්නකෝ. ඔයාලට පේනවනේ ඒ නිතරම වහිනවා. ඇත්තටම ගොඩක් ඒකෙන් නැහැ මේ හෙම්බිරිසම හැදෙන්නේ. අද වෙනකම් ඈවක දවසක් මට මතකවත් නැහැ. එතකොට මොකද්ද ඔය කියන උමග? ඒක කොහෙද තියෙන්නේ? පොළොවේ යටින් යන උමගක්. අපි පොළොවේ උමගක් කාරලයි තියෙන්නේ. ඒකේ තැනින් තැන තියෙනවා පොළොවේ ඉඳලා උඩට එන උමං. ඒකෙන් අපිට පුළුවන් උණුසුම තියෙන ඕනම රටකට යන්න. කාලයක් පාවිච්චි නොකර නිකන් තිබිච්ච උමගකින් මං ඊයේ මෙහාට ආවා. එහෙම කෙලින්ම එනකොට මං ඇවිල්ලා වැටුනේ ඔයගොල්ලන්ගේ උදුන යටින්. හැබැයි මට උමගේ දොර වහන්න නම් අමතක වුණා. ඒ නිසා තමයි මේ හැම දෙයක්ම සිද්ධ වුනේ. ඔයත් ඒකද මේක ආවේ? ඔව් ඒකත් මාත් එක්කම ආවා. උමගේ දෙකේ මෙහාටම ආවා. දැන් ඉතින් මෙහෙ සැරිසරනවා. එතකොට මේ තියෙන්නේ එහෙ කාලගුණ. එතකොට අපේ කාලගුණේ කොහෙද තියෙන්නේ? ඒකට මොකද වෙලා තියෙන්නේ දැන්? මම ඔබට මේ කතා කරන්නේ රහස්‍ය හැංගිලා ඉන්න පුළුවන් තරක කියලා. වෙනදට නම් මේ දේශගුණේ හරීම සීතලයි. දරා ගන්නත් බැරි තරම්. ඒ දැන් නම් හොඳට ඉර පායලා තිනවා. ඇත්තම කියනවා නම් මේ දිනවල හොඳම කාලගුණේ තියෙන්නේ අයර්ලන්තේ. අයර්ලන්තේ? ඒක නම් හොඳ අදහසක් ජෝන්. මාත් ආසයි අයර්ලන්ඩ් වලට යන්න. ඒත් එහි හරි සීතලයිනේ. මං හිතනවා ඔයා එයි කියලා. මොකද තව පැය 4කින් තියෙන ෆ්ලයිට් එකට අපි දෙන්නට ටිකටුත් බුක් කරලා ඉවරයි දැන්. ගාෆීල්ඩ් අයර්ලන්තයට හොඳට ඉර පායනවලු. ඈ? අයර්ලන්තයට අපේ කාලගුණේ ගිහිල්ලාද? හයි කවදාවත් උමගේ දොර ඇරලා දාලා එන්න හොඳ නැහැ. මේ යන්න මං ලීස් එකේ නිවඩුවට අයර්ලන්ත යනවා. ජෝනි වාඩුවට හේ යනවා. එතකොට අපිට මොකද වෙන්නේ ඕඩි? මොකද මේ වැඩ ටික මීට වැඩි ඉක්මනට කරන්න බැරිද? ජෝන්, අයියෝ අපිට මෙහෙම ක්‍රූර වුණේ.
මේ වැඩ ටික කරාට පස්සේ ජනෙල ටික හොදන්න ඕනේ. රෙදි ටික හොදන්න ඕනේ. ගේ අතු ගාන්න ඕනේ. මිදුළු අතු ගාන්න ඕනේ. දර ටික අහුරන්න ඕනේ. බාත් รู එක සෝදන්න ඕනේ. එකතු වෙච්ච කුණු ටිකක් තියෙනවා. ඒ ටික අරන් දාන්නත් ඕනේ. ඒ වුණාට මම දන්නවා ඕගොල්ලෝ කුණු ටික අරන් දැම්මයි කියලා. ඒ වුණාට මට ඉන්න අසල්වැසියෝ නම් කුණු එකතු කරන්න හරිම දස්සයෝ. ඕගොල්ලෝ ඒ කුණු ටිකත් අරන් දාන්න ඕනේ. දවල්ට කන වෙලාව හරි. මං හිතන්නේ ඕගොල්ලන්ටත් දැන් බඩගිනි ඇති. ගිහිල්ලා වැඩ කරනවා. මටත් මේක තවත් ඉවසගෙන ඉන්න බෑ ඕඩි. මේකට විරුද්ධව මම ගිහලා මානව හිමිකම් එකේ නඩුවක් දානවා. අපිට පුළුවන් ද හැමදාම මෙයාට මේ විදියට කරන්න දෙන්න. මේකෙන් ගැලවෙන්න මොකක් හරි ක්‍රමයක් තියෙන්න ඕන. කොහොම හරි මේකෙන් ගැලවෙන්න ඕනේ. ඔය දෙන්න ඉක්මනට මෙහෙන් එන්නේ. මෙතන තුමගක් තියෙනවද? හරි. ඔයාට දැන් ඔයාගේ යාළුවා ළඟට යන්න ඕනද ඔඩි? එහෙම පුළුවන්ද? එතකොට අපිට අර අයිරින් නැන්දගෙන් ඈත් වෙලා ඉන්න පුළුවන්ද? ඔයගොල්ලෝ මේ පෝච්චි උඩට නගින්න. මම මැජික් වලින් වැඩ කරන්නේ. අපිට තව සුළු වෙලාවකින් යන්න පුළුවන්. බයිවෙන්නේ කොහොම ඉන්නේ? ජෝන් මේ අයර්ලන්තේ නම් හරිම ලස්සනයි කියලා වැඩක් නෑ. හොඳයි නැන්දේ. කතා කළාට ස්තුතියි. ගාෆිලු යෝඩි ටික වෙලාවක ඉඳලා පේන්නේ නැහැ කියන්නේ. පේන්නේ නැහැලු. ඒගොල්ලෝ කොහෙද ගිහින් තියෙන්නේ? දන්නේ නැහැ විනාඩි 5ක් විතර වෙනවලු. ඒක හරි වැඩක් නේ. ඒ දෙන්න කොහේ යන්නේ නැද්ද? අනේ මන්ද. අනික මං මෙහි ඉඳගෙන ඒ දෙන්න කොහොමද හොයන්නේ? අපි ආවා. කොහොමද ඔයාලා මෙහි ආවේ? මේ කෑම බොහොම රසයිනේ ඈ. ගාෆිල් ඔයා යෝඩි කොහොමද? අයියෝ අනේ මේක අර අනුරාධපුර පොළොන්නරුව පැත්තට කරන්න තියෙනවනේ. ඕ මමත් හිතන්නේ එහෙම තමයි. මට ආයෙසරයක් අර උමගේ දොර වහලා ඉන්න අමතක වුණා. ඇත්තටම මටත් හිතෙන්නේ එහෙම තමයි. අර අයිරින් නේදවත් ඕකෙන් කොහට හරි යවන්න කොහොනේ. එතකොට කරදර ඉවරයි. News First Plus ප්‍රධාන අනුග්‍රහය පරම්පරා ගණනාවක විශ්වාසය දිනු කඩන්න බැරි කොන්ක්‍රීට් ශක්තිය සංස්ථා Guaranteed access to 60 plus universities. APIT. Inspire love for learning. News First Plus Local News මොරටුව හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු සැප්තැම්බර් 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ. World News ජාත්‍යන්තර මානව හිමිකම් නීතිවලට අනුකූලව ක්‍රියා කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා නේපාලෙන් ඉල්ලයි. Sports News 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයේ නම් කෙරී නායකත්වය චමරි අතපත්තුට. News First Plus News First Plus ප්‍රධාන අනුග්‍රහය පරම්පරා ගණනාවක විශ්වාසය දිනු කඩන්න බැරි කොන්ක්‍රීට් ශක්තිය සංස්ථා ඉක්මන් ලීසින් නම් සිංගල් ෆයිනෑන්ස් ලීසින් ඔබේ අංක එකේ ලීසින් සහකරු. Guaranteed access to 60 plus universities. APIT. Inspire love for learning. අපගේ තරගකරුවන් දෙදෙනා දැන් අවසාන වටේ සඳහා ක්‍රීඩා කිරීමට පැමිණෙනවා. බොරළුගොඩ සහ ගිරිපාල අතර පැවති මේ තරගය ආරම්භයේ සිට ඉතා උණුසුම් තරගයක් බවට පත් වුණා. දැනට තරගයේ